Всем привет, друзья! Как ваши дела? Думаю, что у вас все в порядке. И как вы знаете, этот канал для тех, кто изучает русский язык, и я ваш преподаватель русского. Думаю, что вы готовы. Ну, хорошо, давайте начнем. හැමෝම සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. අදත් අපි ගොඩක්ම interesting lesson එකක් තමයි ගෙනල්ලා තියෙන්නේ. Russian adjectives. රුසියානු නාම විශේෂණ. හරි අපි එහෙමනම් වැඩි කාලයක් නාස්ති නොකර lesson එකට යමු. ඔයාලා දන්නවා adjective එකක් කියන්නේ නාම පදයක් විශේෂ කරන පදවලට තමයි නාම විශේෂණ කියන්නේ. adjectives කියලා කියන්නේ දැන් බලමු මේ home කියන වචනේ විශේෂ කරලා තියෙනවා beautiful කියන වචනේ. beautiful home. දැන් අපි බලමු මේක රෂියන් වලින් කියන්නේ කොහොමද කියලා. dom කියන්නේ ගෙදර, beautiful කියලා රෂියන් වලින් කියන්නේ красивый. මෙන්න මෙතන stress එක. красивый dom. ලස්සන ගෙදරක්. ඊළඟට man කියලා කියන්නේ රෂියන් වලින් මුෂීනා. handsome man. ඒකටත් අපි පාවිච්චි කරන්නේ красивый. beautiful handsome දෙකටම ඒ කියන්නේ රෂියන් වල තියෙන තනි වචනයක් красивый мужчина. handsome man. ඊළඟට කේක් වලට රෂියන් වලින් කියනවා торт. ලස්සන කේක් එකක්. красивый торт. ඊළඟට wind. උලඟට කියනවා රෂියන් වලින් вечер. вечер. strong කියලා රෂියන් වලින් කියන්නේ сильный. сильный කියන්නේ heavy. сильный strong wind කියලා රෂියන් වලින් කියන්නේ сильный вечер. සීල්නයි වේචර්. හරි. දැන් ඔයාලට අදහසක් ආවා රෂියන් වල ඇඩ්ජෙක්ටිව් එකක් හඳුනගන්නේ කොහොමද කියලා. මේ මම රතු පාටින් දාලා තින්නේ. උයි. එන්ඩින් එක මේ වගේ වචන වලින් ඉවර වෙනවා. අපි රෂියන් වලදී හඳුනා ගන්නවා ඇඩ්ජෙක්ටිව්ස් විදියට. හැබැයි රෂියන් ඇඩ්ජෙක්ටිව්ස් ඉවර වෙන්නේ මේ උයි කියන එකකින් විතරක් නෙමෙයි. හරි අපි එහෙමනම් බලමු රෂියන් ඇඩ්ජෙක්ටිව්ස් නාම විශේෂණ අපි තව කොහොමද ඉවර වෙන්නේ කියලා අපි ඉස්සරහට බලමු. හරි මම හිතනවා ඔයාලට පැහැදිලි කියලා මේ ටික. එහෙමනම් අපි ඉස්සරහට යමු. හරි අපි බලමු එහෙමනම් රෂියන් ලැන්ග්වේජ් එකේ තියෙනවා ඇඩ්ජෙක්ටිව්ස් වර්ග හතරකට අපි බෙදනවා. ඇඩ්ජෙක්ටිව්ස් වල එන්ඩින් එක අනුව නාම විශේෂණ එන්ඩින් එකත් එක්ක අපි කැටගරයිස් වර්ග කරනවා කොටස් හතරකට. අපි මේ පළවෙනි වර්ගය හඳුනා ගන්නවා ඔයි වලින් ඉවර වෙන ඒවා පළවෙනි වර්ගයේ විදියට. දැන් බලමු මන් දුන්න වචනේ красивый. ඒක පළවෙනි වර්ගයේ. මේ උයි වලින් ඉවර වෙන්නේ. новый, new අලුත්. старый කියන්නේ old, පරණ. теплый කියන්නේ warm, උණුසුම්. ඒ කියන්නේ මේ උයි වලින් ඉවර වෙන adjectives අපි රෂියන් වලදී හඳුනා ගන්නවා පළවෙනි ටයිප් එකේ රෂියන් නාම විශේෂණ විදියට. හරි මං හිතනවා ඔයාලට පැහැදිලි කියලා. ඊළඟට අපි දෙවෙනි වර්ගය බලමු. මේ ඊ අකුරු දෙකක්. මේ අන්තිම එක ඊ ක්‍රාත්කය. මේවා අපි හඳුනා ගන්නවා දෙවෙනි වර්ගයේ නාම විශේෂණ විදියට. උදාහරණ කිහිපයක් බලමු. ලියොක්කි. මේ ඩබල් ඊ වලින් ඉවර වෙනවා. ලියොක්කි කියන්නේ easy. දැන් මම මේක ප්‍රොනවුන්ස් කරේ ලියොක්කි. බලන්න මෙතන තියෙන්නේ ග. මං හිතනවා ඔයාලට මතකයි කියලා. මෙතින soft consonant එකක්. ඒකට කලින් අකුර hard consonant එකක්. එතකොට ඊට කලින් අකුරත් soft වෙනවා. එතකොට ආයි මේක ග ක වෙනවා. එතකොට මෙතන k දෙකක් විදිහට තමයි pronounce වෙන්නේ. ඒ නිසා අපි කියන ලියොක්කි. ලියොක්කි එහෙම තමයි pronounce වෙන්නේ. ඔයාලට මං හිතනවා ඒ ටික මතක ඇති කියලා. ඊළඟ වචනේ බලමු. වුසෝකි. වුසෝකි කියන්නේ tall, high, උස. ඊළඟට නීස්කි. නීස්කි short, low, කොට. පහත. ශිරෝකි. ශිරෝකි කියන narrow, පටු. බලන්න මේ ඔක්කොම ඉවර වෙන්නේ double e වලින්. එතකොට ඔයි වලින් සෙට් එකයි e වලින් සෙට් එකයි. අපි දැන් වර්ග දෙකක රෂියන් ඇඩ්ජෙක්ටිව්ස් හඳුනාගත්තා. අපි දැන් ඉස්සරහට යමු. හරි බලමු ඊළඟ තුන්වෙනි ටයිප් එකේ ඇඩ්ජෙක්ටිව්ස්. ඕයි.
ඕයි වලින් ඉවර වෙන තවත් සෙට් එකක් තියෙනවා. බලමු උදාහරණ කිහිපයක්. බල්ෂෝයි. බල්ෂෝයි කියනවා big, large, ලොකු, විශාල. ප්ලහෝයි. ප්ලහෝයි කියනවා bad, slowයි. ස්ලෝයි කියනවා angry, evil කියන අදහසක් තියෙනවා ඒකේ. මලාදෝයි. මලාදෝයි කියනවා young, තරුණ. දරාගෝයි. දරාගෝයි කියනවා expensive, මිල අධික නැත්නම් dear, ආදරණීය කියන තේරුමත් ඒකේ තියෙනවා. දැන් අපි වර්ග 3ක රෂියන් ඇඩ්ජෙක්ටිව්ස් හඳුනාගත්තා. ඔයි වලින් ඉවර වෙන සෙට් එකයි, ඩබල් ඊ වලින් සෙට් එකයි, ඕයි වලින් ඉවර වෙන සෙට් එකයි. ඊළඟට අන්තිම ටයිප් එක තමයි ෆෝර්ත් ටයිප්. ඔයි එකට කලින් අකුර n වලින් ඉවර වෙන ඒවත් වෙන සෙට් එකක් විදිහට වර්ග කරලා තියෙනවා. අපි බලමු උදාහරණ ටිකක්. සීනී. මෙන්න මෙතන ස්ට්‍රස් එක සීනී කියන්නේ බ්ලූ, නිල් පාටට. ඌත්‍රිනයි කියන්නේ මෝර්නින්. මේ මෝර්නින් කියන වචනේ මෙතන පාවිච්චි වෙන්නේ ඇඩ්ජෙක්ටිව් එකක් විදිහට. උදාහරණයක් විදිහට බලමු උදේ කෑම. දැන් එතන කෑම තමයි නාමපදය. උදේ කියන වචනේ අපට මේ ඇඩ්ජෙක්ටිව් එකකින් කියන්න පුළුවන්. අන්නේ අදහසින් තමයි මම මෙතන මේ මෝර්නින් කියන්නේ උදේ කියලා නෙමෙයි මෙතන දාලා තියෙන්නේ. මේ ඇඩ්ජෙක්ටිව් එකක්. ඌත්‍රිනයි කියන්නේ ඇඩ්ජෙක්ටිව් එකක්. ඊළඟට සීම්නයි කියන්නේ වින්ටර්. ශීත කාලට නෙමෙයි මේ වින්ටර් කියලා දාලා තින්නේ. මේ ඇඩ්ජෙක්ටිව් එකක් විදියට. උදාහරණයක් විදියට බලමු වින්ටර් ජැකට්. දැන් ජැකට් එක තමයි නාමපදය. එතකොට වින්ටර් කියන කෑල්ල අපි මේ ඇඩ්ජෙක්ටිව් එකෙන් ජැකට් එක විශේෂ වෙලා තිනවා. එතකොට අපි පාවිච්චි කරන්නේ මේ සීම්නයි කියන එක එක්ක තමයි පාවිච්චි කරන්නේ. ඊළඟට සමර් කියලා රෂියන් වලින් කියන්නේ ලේත්නි. සමර් කියන්නේ ගිම්හාන කාලය. ඊට පස්සේ අපිට බලන්න පුළුවන් මේක මේ සමයකට නෙමෙයි ලේත්නි කියලා කියන්නේ මේ ඇඩ්ජෙක්ටිව් එකක්. උදාහරණයක් විදිහට කිව්වොත් සමර් ඩ්‍රස් කියලා ඩ්‍රස් ඇඳුමට එතකොට අපි නාමපදයේ ඩ්‍රස් කියන එක. එතකොට සමර් ඩ්‍රස් කියනකොට ඩ්‍රස් ඇඳුම විශේෂ වෙලා තියෙනවා සමර් කියන වචනයෙන්. එතකොට ඒකට පාවිච්චි කරන්නේ මෙන්න මේ ඇඩ්ජෙක්ටිව් එක. හරි. මම හිතනවා දැන් ඔයාලට මේ වර්ග 4 ඇඩ්ජෙක්ටිව්ස් ගැන අදහසක් ආවයි කියලා. හරි අපි එහෙනම් ඉස්සරහට යමු. හරි අපි බලමු ඊළඟට රෂියන් වල මං හිතන්නේ ඔයාලට මතක ඇති මම කරා possessive pronouns. ඒ කියන්නේ නාම පදයක් එක්ක කොහොමද අපි අයිතිය ප්‍රකාශ කරන වචන කිව්වේ? ඒ කියන්නේ මොයිදෝම් අපේ ගෙදර, තුවොයිදෝම් ඔයාගේ ගෙදර. ඊට පස්සේ මයා කනීගා මගේ පොත. මොයිදෝම් මයා කනීගා. ඇයි මයා කනීගා උනේ මොකද? ඊළඟට මයෝ ස්දානියේ මොකද මගේ ගොඩ නැගිල්ල. එතකොටයි මයෝ පාවිච්චි කරේ. මයි දමා මගේ ගෙවල්. ඇයි එතකොට මයි උනේ? ඒ කියන්නේ ඔයාලට මතක ඇති අපි එතනදී මේ ඒ නාමපදය ගැහැණුද පිරිමිද නිව්ටද බහුවචනද කියන එකත් එක්ක අර මොයි මයියා මයි ඒ වගේ වෙනස් වෙලා ගියා. ඒ වගේම රෂියන් ඇඩ්ජෙක්ටිව්ස් වලත් ඒ විදිහටම වෙනස් වෙලා යනවා. ඒ කියන්නේ noun එකත් එක්ක රෂියන් ඇඩ්ජෙක්ටිව් එකේ ending එක වෙනස් වෙනවා. අපි දැන් බලමු මුලින්ම masculine form කියන්නේ පිරිමි නාමපදත් එක්ක කොහොමද රෂියන් ඇඩ්ජෙක්ටිව් එක වෙනස් වෙන්නේ කියලා. බලමු දෝම් කියන්නේ පිරිමි නාමපදයක්. ඔයාලට මතකයි මං හිතන්නේ දැන් රෂියන් වල කොහොමද අපි නාමපද වර්ගීකරණය කරේ? ගැහණු පිරිමි නාමපද, ගැහණු නාමපද, නියුටර්, ප්ලූරල් කොහොමද කරේ කියලා මං හිතන්නේ දැන් ඔයාලට මතකයි. ඒ ටික අනිවාර්යෙන් මතක තියෙන්න ඕන. මේ දෝම් කියන්නේ හෝම් ගෙදර. කොන්සනන්ට් එකකින් ඉවර වෙන්නේ. මේක පිරිමි නාමපදයක්. ඒක අපි කියන්නේ රෂියන් වලින් ලස්සන ගෙදර, ක්‍රසීවයි දෝම්. ඊළඟ උදාහරණය බලන්න. හරෝෂේ කියන්නේ good. රෂියන් වලින් good කියලා කියන්නේ හරෝෂේ. හරෝෂේ ෆිල්ම්. මූවි එකට තමයි ෆිල්ම් කියලා කියන්නේ. ෆිල්ම් එකට හරෝෂේ ෆිල්ම් කියන්නේ හොඳ ෆිල්ම් එකක්. බල්ෂෝයි. මෙතන ස්ට්‍රස් එක. බල්ෂෝයි තෝර්ත් කියන්නේ කේක් එකට. බල්ෂෝයි තෝර්ත් ලොකු කේක් එකක්. සීනි කස්ටියුම්. කස්ටියුම් කියන්නේ කොස්ටියුම් ඇඳුමට. නිල් පාට ඇඳුමක්. දැන් බලන්න මම මේ මෙතන වර්ග 4ෙම ඇඩ්ජෙක්ටිව්ස් ටික අරන් තිනවා. ඔයි වලින් ඉවරන එකයි
ඩබල් E වලින් OI N එක ඩබල් E වලින් ඉවර වෙන එකයි. වර්ග 4ෙන් ඇඩ්ජෙක්ටිව්ස් 4ක් ගත්තා. හැබැයි ඔයාලා මෙතන බලන්න මේ ඇඩ්ජෙක්ටිව් එක වෙනස් වුණාද? මේ කිසිම ඇඩ්ජෙක්ටිව් එකකට මොකුත් වෙනසක් වෙලා නැහැ පිරිමි නාම පදත් එක්ක. ඒ කියන්නේ දැන් ඔයාලට පැහැදිලි වගේම ලේසි ඇඩ්ජෙක්ටිව්ස් අපට හම්බෙන්නේ පිරිමි ඇඩ්ජෙක්ටිව්ස් විදියට. ඒ කියන්නේ ඩික්ෂනරි ෆෝම් එකේ ඇඩ්ජෙක්ටිව්ස් හම්බෙන්නේ පිරිමි ඇඩ්ජෙක්ටිව්ස් විදියට. ඒ නිසා පිරිමි නාම පදත් එක්ක අපි මේ ඇඩ්ජෙක්ටිව්ස් සම්බන්ධ කරනකොට අපට කිසිම වෙනසක් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒකන අර ඩික්ෂනරි ෆෝම් එකෙන්ම නාම පදයත් එක්ක එකතු කරලා කියන්න පුළුවන් මේකේ කිසි වෙනසක් වෙන්නේ නැහැ. මේ වර්ග 4ෙම කිසිම ඇඩ්ජෙක්ටිව් එකක් නාම පදයත් එක්ක වෙනස් වෙන්නේ නැහැ. මාස්කියුලින් වල ඒ කියන්නේ පිරිමි නාම පදවල කිසිම වෙනසක් වෙන්නේ නැහැ. මම හිතනවා පැහැදිලි කියලා. අපි ඊළඟට බලමු මේ ෆෙමිනින් ගැහැණු නාම පදත් එක්ක වෙනස් වෙන විදිය. පළවෙනි එක මම ගත්ත උදාහරණයකට ජේවච්කා. ජේවච්කා කියන්නේ ලිටල් ගර්ල්. මේකේ ආවලින් අවසන් වෙන්නේ. ඇත්තටම අපට ඒක අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද ජේවච්කා කියන්නේ කොහොමද ගැහැණු නාම පදයක්. ක්‍රසීවය බලන්න මෙතන ක්‍රසීවයි මෙතන වුණා වය ආයා කියන කෑල්ලට මේ වී කියන එක වෙනස් වුණා. එතකොට අපි මේ කියන්නේ ක්‍රසීවය ජේවච්කා. අපට මෙතන ක්‍රසීවයි ජේවච්කා කියන්න බෑ. මොකද ජේවච්කා කියන වචනේ ගැහැණු නාම පදයක්. එතකොට අපි එකතු කරනවා. අපි දැන් රෂියන් ගැහැණු නාම පද අඳුරගන්න එකෙත් වර්ගීකරණෙත් අපි කරා ආයා වලින් ඉවර වෙන ඒවා ගැහැණු නාම පද විදියට ඒකට ගොඩක් සමානයි. අන්තිමට ආයා එකතු කරා. ක්‍රසීවය ජේවච්කා. එතකොට ඒ කියන්නේ රෂියන් ඇඩ්ජෙක්ටිව් එකේ පළවෙනි ඇඩ්ජෙක්ටිව් වර්ගය උයි වලින් ඉවර වෙන ඒවට අපි අන්තිමට එකතු කරන්නේ ආයා. ඊළඟට බලමු දෙවනි වර්ගය ඩබල් E වලින් ඉවර වෙන ඒවා හරෝෂයි. මෙතන කනිගා කියන ගැහැණු නාම පදයක්. හරෝෂය ස්ට්‍රස් එක මෙතන. ක්‍රසීවය ස්ට්‍රස් එක මෙතන. හරෝෂය කනිගා. ඒ කියන්නේ ඩබල් E වලින් ඉවර වෙන ඇඩ්ජෙක්ටිව් එකත් ගැහැණු වලට හැර වෙනකොට ආයා කියන එන්ඩින් එක තමයි අපි එකතු කරන්නේ. ඒ නිසා දැන් ඒකත් ලේසියි. මෙතන ඇඩ්ජෙක්ටිව්ස් වර්ග එන්ඩින්ග්ස් දෙකක් වුණාට ගැහැණු වෙනකොට දෙකේම එක විදියට තමයි ඉවර වෙන්නේ. අපි ඊළඟ එක බලමු බල්ෂෝයි. රබෝත කියන්නේ ජොබ් එකටත් කියනවා වැඩකටත් කියනවා රබෝත කියලා. බල්ෂායා මෙතන ෂෝයි මෙතන ස්ට්‍රස් එක මේක එනවා මෙතෙන්ට. බල්ෂායා රබෝතා ලොකු වැඩක් බිග් ජොබ්. එතකනත් බලන්න ඕයි වලින් ඉවර වෙන ඇඩ්ජෙක්ටිව් එකත් එකතු වුණේ ආයා කියන කෑල්ල. ඒ කියන්නේ ෆෙමිනින් වෙනකොට ආයා එකතු වුණේ. ඒ කියන්නේ රෂියන් ඇඩ්ජෙක්ටිව් වර්ග පළවෙනි වර්ග තුනේම ඔයි වලින් ඩබල් E වලින් ඕයි වලින් ඉවර වෙන හැම රෂියන් ඇඩ්ජෙක්ටිව් එකක්ම ගැහැණු වලට හැර වෙනකොට ආයා කියන එක තමයි එකතු වෙන්නේ. ඒකේ වෙනසක් වෙන්නේ නැහැ. ඊළඟ එක බලමු සීනි නිල්. රූච්කා කියන්නේ පෙන් එකට. සීනියා රූච්කා. නිල් පෑන. හැබැයි බලන්න මෙතන පොඩ්ඩක් වෙනස් වුණා. මේ උන් එක වෙනස් වුන්නේ නයන්න. මේක වෙනස් වුණේ යා දෙකක් විදියට. යායා සීනියා යායා අපි කියලා අපි කියන්නේ. අපි කියන්නේ සීනියා. ගොඩක් වෙලාවට මේ රෂියන් ඇඩ්ජෙක්ටිව්ස් වල අන්තිමට පැහැදිලිව ප්‍රොනවුන්ස් වෙන්නේ නැහැ. ස්ට්‍රස් එක මෙතන සීනියා. මේ යා එක ඇදලා කියන්නේ නැහැ. නිකන් මේක මම ඔයාලට කලින් කිව්වා ස්ට්‍රස් උන් නැත්තම් යා ඉංග්ලිෂ් ඊ විදියට ප්‍රොනවුන්ස් වෙනවයි කියලා. හැබැයි දැන් මෙතන එහෙමත් නැහැ. මේක පොඩ්ඩක් යා එක සවුන්ඩ් එක ගොඩක්ම අඩු කරලා සීනියා අන්නේ වගේ ශබ්ද අඩු වෙලා තමයි ඇහෙන්නේ. සීනියා රෝජ්කා. මං හිතනවා පැහැදිලි කියලා. එතකොට ඔයාලට පැහැදිලි. එකක් පැහැදිලි මේකේ ක්‍රසීවයි මෙතන ස්ට්‍රස්, හරෝෂයි මෙතන ස්ට්‍රස්, බල්ෂෝයි මෙතන, සීනී මෙතන. ඩික්ෂනරි ෆෝම් එකේ තියෙනකොට තියෙන ස්ට්‍රස් එක ෆැමිනින් වලට යනකොට වෙනස් වෙන්නේ නැහැ.
ඒ කියන්නේ ඔයාලට දැන් අර සමහරලාට දැන් මතකයි ඔයාලට අර නාමපද බහුවචන වෙනකොට ස්ට්‍රස් එක තිබුණ තැන වෙනස් වුණා. උදාහරණයක් විදියට අක්නෝ කියන්නේ ජනේලෙට ඒක ස්ට්‍රස් එක ගියා මුලට ඕක්නා කියලා. බහුවචන වෙනකොට ජනේල. ඒ වගේ රෂියන් ඇඩ්ජෙක්ටිව් වල මෙතන අපට කිසිම වෙනසක් ස්ට්‍රස් එකේ වෙනසක් දකින්නත් නැහැ. ඒ නිසා ස්ට්‍රස් එක යන්නේ කොහෙද කියලා හිතන්න දෙයක් නැහැ. මේකේ ඩික්ෂනරි ෆෝම් එකේ තියෙන ස්ට්‍රස් එකමයි ෆෙමිනින් ෆෝම් එකට යනකොටත් තියෙන්නේ. හරි ඊළඟට බලමු නියුට ෆෝම් එක. ඔයාලට මතකයි නාමපද ඕ යේ වලින් ඉවර වෙන ඒවා අපි හඳුනාගත්තේ නියුට නාමපද විදියට. දැන් බලමු ඒවට ඇඩ්ජෙක්ටිව්ස් එකතු කරන්නේ කොහොමද කියලා. මෙතන ස්ට්‍රස් එක රසීවයේ අක්නෝ. මෙතන එකතු වුණා ඕයේ කියන එක කියන එන්ඩින් එක. මේ ඔයාලට මතකයි ඕ එක ස්ට්‍රස් උන් නැත්තම් සාමාන්‍යයෙන් ඒ විදිහට ආ විදිහට තමයි ශබ්ද වෙන්නේ. ඊළඟට මේක ස්ට්‍රස් නම් මේක යේ විදිහට තමයි ශබ්ද වෙන්නේ කියලා මම කිව්වා. ස්ට්‍රස් නැත්තම් අයි විදිහට ශබ්ද වෙනවා කියලා මම කිව්වා. හැබැයි මේ ඇඩ්ජෙක්ටිව්ස් වල මේක ශබ්ද වෙන්නේ ක්‍රසීවයේ. යේක ඊ විදිහට නෙමෙයි ශබ්ද වෙන්නේ යේ විදිහට. හැබැයි ශබ්දේ පැහැදිලිව ඇහෙන්නේ නැහැ. හොඳට මතක තියාගන්න රෂියන් ඇඩ්ජෙක්ටිව්ස් කතා කරනකොට එන්ඩින් එක පැහැදිලිව අපට ඇහෙන්නේ නැහැ. ක්‍රසීවයේ අක්නෝ අන්න ඒ වගේ තමයි ඇහෙන්නේ. ඊළඟ එක තමයි මේ ඊ වලින් ඉවර වෙන ඒවට එකතු වුණේ ඕයේ කියන එන්ඩින් එක. ඊළඟට හරෝෂී කියන්නේ good. මෙතන තියෙන්නේ ඩබල් E. හරෝෂිය. මෙතනත් යේ වලින් යේ විදිහට තමයි මේක ප්‍රොනවුන්ස් වෙන්නේ. ඒ කියන්නේ පැහැදිලිව නෙමෙයි ශබ්ද ගොඩක් අඩු වෙලා හරෝෂිය. මේක ඊ විදිහට චුට්ටක් ඇහෙනවා. හරෝෂිය මලාකෝ. හරෝෂිය මලාකෝ. good milk. මිල්ක් වලට තමයි කිරි වලට තමයි මලාකෝ කියන්නේ. ස්දානිය කියන්නේ බිල්ඩින් එක. ඊළඟට බලන්න මෙතන ඩබල් E වුණා ඩබල් යේ එන්ඩින් එක තමයි ආවේ. ඊළඟට මෙතන බල්ෂෝයි කියන එක වෙනස් වෙන්නේ බල්ෂෝයේ ස්දානිය. ස්ට්‍රස් එක මෙතන බල්ෂෝයේ. ඒ කියන්නේ මෙතන තියෙන ස්ට්‍රස් එක බල්ෂෝයි කියන එකේ තියෙන ස්ට්‍රස් එක එතනමයි බල්ෂෝයේ. මේක යේක චුට්ටක් සොෆ්ට් විදියට සවුන්ඩ් එක ගොඩක් අඩු වෙලා තමයි ඇහෙන්නේ. බල්ෂෝයේ ස්දානිය බිල්ඩින් බිග් බිල්ඩින්. ඊළඟට බලමු සීනිය. මෙන්න මේ එන්ඩින් එක තියෙන ඇඩ්ජෙක්ටිව්ස් වෙනස් වෙන්නේ නියුටත් එක්ක සීනිය. මෙතනත් මේක ස්ට්‍රස් එක මෙතනමයි සීනිය. මේක ඉංග්ලිෂ් අයි විදියට ප්‍රොනවුන්ස් වෙනවා ස්ට්‍රස් නැති වුණාම සීනිය. මේක යේ විදියට යන්තම් ශබ්ද අඩු කරලා යේ විදියට තමයි ප්‍රොනවුන්ස් වෙන්නේ. හැබැයි ඒක පැහැදිලිවම ඇහෙන්නේ නැහැ. සීනියර් ප්ලාචිය කියන්නේ ඩ්‍රස් එකට. සීනියර් ප්ලාචිය බ්ලූ ඩ්‍රස් නිල් පාට ඇඳුමක්. ඊළඟට බලමු දැන් ප්ලූරල් ෆෝම් එක. බහුවචන ස්වරූපය දෝම් කියන්නේ ගෙදර. බහුවචන දමා. ඒකත් එක්සෙප්ෂන් එකක් නවුන්ස් වල. හරි බලමු ක්‍රසීවය බලන්න මෙතන මේ ක්‍රසීවය කියන එකට අන්තිමට ඊ වුණා. ක්‍රසීවය. ඒ කියන්නේ මේ ඊ වලින් ඉවර වෙන ඇඩ්ජෙක්ටිව්ස් බහුවචන වෙනකොට යේ තමයි එකතු වෙන්නේ. ක්‍රසීවය. යේක පැහැදිලිව ශබ්ද වෙන්නේ නැහැ. ක්‍රසීවය දමා ලස්සන ගෙවල්. ඊළඟට බලමු හරෝෂිය. ෆිල්මයි. මේක බහුවචන වුණා. ෆිල්ම් ඊ එකතු වෙලා ෆිල්මයි. ඒකෙත් බලන්න අන්තිමට යේ විතරයි එකතු වුණේ. හරෝෂිය. මේ ඊ වලින් ඉවර වෙන ඒවයි ඩබල් E වලින් ඉවර වෙන ඒවයි බහුවචන වෙනකොට අන්තිමට යේ විතරයි එකතු වෙන්නේ. ඊළඟට බලමු බල්ෂෝයි. බල්ෂීය. එතනත් එකතු වෙන්නේ ඊයේ කියන එන්ඩින් එක. ඒක චුට්ටක් මතක තියාගන්න. මේ ඕයි එක වෙනස් වෙන්නේ ඊයේ විදියට. තෝර්තොයි. බල්ෂීය. මෙතන ස්ට්‍රස් එක මෙන්න මෙතෙන්ට එනවා. ඒ තිබුණ තැනම ඒක වෙනුවට ආපු අකුරට තමයි ස්ට්‍රස් එක කියන්නේ. බල්ෂීය තෝර්තය.
ඒ කියන්නේ ලොකු කේක්ස්. ඊළඟට සීනියර්. බලන්න මේ වචනේ ඒකෙත් අන්තිමට යේ තමයි එකතු වුනේ. සීනියර් කස්ටියුම්. නිල් පාට ඇඳුම්. හරි මම හිතනවා දැන් ඔයාලට මේ ටික පැහැදිලි කියලා. දැන් ඔයාලා මෙතන මතක තියාගන්න ඕන වර්ග හතරක ඇඩ්ජෙක්ටිව්ස් තියෙනවා. ඒ ඇඩ්ජෙක්ටිව්ස් හතර මාස්කුලින් එක්ක කියන ඩික්ෂනරි ෆෝම් එකේ තියෙන ඇඩ්ජෙක්ටිව්ස් වෙනස් කරන්න ඕනේ නැහැ. ගැහණු ෆෙමිනින් ෆෝම් එකට යනකොට මේ පළවෙනි වර්ග තුන වෙනස් වෙනවා. හතරවෙනි වර්ගයට n එක්ක සම්බන්ධ වෙන ඒවට යාය කියන එන්ඩින් එක තමයි එන්නේ. ඊළඟට නියුටර් වලට මේ විදිහට වෙනස් වෙනවා. ප්ලූරල් වලට මේ විදිහට එන්ඩින් එක වෙනස් වෙනවා. ඒක යේ තමයි ඔක්කොම එකතු වෙලා තින්නේ. ඒක වැඩි අමාරුවක් නෑ. ඔයාලට මේ ටික ඇඩ්ජෙක්ටිව්ස් ප්‍රැක්ටිස් කරනකොට කාලයත් එක්ක මේ ටික ටික මතක් වෙයි. කියන්නේ කලබල වෙන්න එපා. මේකේ ගොඩක් ග්‍රැමර් තිබ්බට කාලයත් එක්ක මේවා ඔක්කොම ටික ස්ටෙප් බයි ස්ටෙප් මතක තියෙයි. හරි අපි එහෙමනම් ඉස්සරහට යමු. ඊළඟ කොටසට යන්න කලින් ඔයාලා චුට්ටක් බලන්න මට මේ ඔයාලට මෙන්න මේ වචනත් පැහැදිලි කරගෙන ගියා නම් ගොඩක් ලේසියි කියලා හිතනවා. How to use it in Russian. it කියන එක ඉංග්‍රීසි වල අපි බලමු රෂියන් වල පාවිච්චි කරන්නේ කොහොමද කියලා. ඒක පොඩ්ඩක් වෙනස් වෙනවා. බලමු මේ වචනේ on хороший мальчик. mальчик කියන්නේ boy, хороший කියන්නේ good. ඔහු හොඳ ළමයෙක්. දැන් බලන්න මේ ඔහු කියන කෙනා පිරිමි කෙනෙක් නිසා නෙමෙයි මේක බහුවචන පිරිමි මාස්කියුලින් ෆෝම් එකෙන් තියෙන්නේ මේ ඇඩ්ජෙක්ටිව් එක. ඇඩ්ජෙක්ටිව් එක මේ මාස්කියුලින් ෆෝම් එකෙන් තියෙන්නේ පිරිමි ෆෝම් එකෙන්. මේ මාල්චික් කියන වචනේ පිරිමි ෆෝම් එකෙන් පිරිමි වචනයක් නිසා. මම හිතනවා පැහැදිලි කියලා. on хороший мальчик. ඊළඟට බලමු on большой дом. දෝම් කියන වචනේ පිරිමි නාම පදයක්. බල්ෂෝයි කියන්නේ බිග්. ඒකත් ඩික්ෂනරි ෆෝම් එකෙන් තියෙන. ඒක වෙනස් වෙන්නෙත් නෑ. මොකද දෝම් කියන වචනේ පිරිමි නාම පදයක් නිසා. ඊළඟට මේ ඕන් කියන එක මෙතෙන්ට දාලා තියෙන්නේ අපි සාමාන්‍යයෙන් ඉංග්‍රීසි වලින් කියන්නේ it's a big house. ඒක ලොකු ගෙයක්. මේ ගේ කියන එක අපට මේ රෂියන් වලින් it කියන එකට අපි පාවිච්චි කරේ අනෝ කියලා. මෙන්න මේක මෙතන තියෙන්නේ අනෝ. ඒක මෙතෙන්ට දාන්න බැරි දෝම් කියන වචනේ පිරිමි නාම පදයක්. ඔයාලට ඒ නිසා තේරුම් ගන්න ඕන මෙතන අපට වැදගත් වෙන්නේ මේ නාම පදය මොකක්ද කියන එක තමයි මේ ඔක්කොම ඩිපෙන්ඩ් වෙන්නේ. මේ නාම පදය මොන කුලේ මොකකට අයිති වෙනවද කියන එකත් එක්ක. එනිසා අපට මේක අනෝ බල්ෂෝයි දෝම් කියලා කියන්න බෑ. මොකද නාම පදය පිරිමි නාම පදයක්. එනිසා it's a big house කියලා කියන්නත් රෂියන් වලින් අපි ගන්නෙ ඕන්. ඔහු ලොකු ගෙදරක් කියලා තමයි කියවෙන්නේ. ඊළඟ උදාහරණය බලමු. අනා ක්‍රසීව ජෙවුෂ්කා. ඇය ලස්සන යං වුමන් කෙනෙක්. දැන් මං හිතනවා ඔයාලට මේක පැහැදිලි කියලා. ජෙවුෂ්කා කියන්නේ ගැහණුව. එතකොට ක්‍රසීවයි කියන එක ආය එකතු වෙලා වෙනස් වුණා. අනා මේ අනා කියන කෙනා ගැහණු කෙනෙක් නිසා නෙමෙයි. මේ ජෙවුෂ්ක කියන වචනේ ගැහණු එකක් නිසා තමයි ඇඩ්ජෙක්ටිව් එක ගැහණු වලට හැරුණේ. ඊළඟට අනා බල්ෂාය කනීගා. මේ කනීගා කියන එක නිසා තමයි මේ බල්ෂෝයි කියන වචනේ බල්ෂාය විදියට මේ එන්ඩින් එක ආය විදියට වෙනස් වුනේ. ඒ වගේම අනෝ කියලා මෙතෙන්ට දාන්න බැරි it කියලා මේ නාම පදය ගැහණු නාම පදයක්. ඒ නිසා ඒකත් අපි කියන්නේ ඇය ලොකු පොතක් කියලා. ඇය ලොකු පොතක්. it's a big book කියලා ඉංග්‍රීසි වලින් කිව්වට it's උනාට අපි රෂියන් වලින් කියන්නේ ඇය ලොකු පොතක්. ඒ කියන්නේ රෂියන් ලැන්ග්වේජ් එකේ ඒකට පණ තියෙනවද පණ නැද්ද කියන එක අදාළ වෙන්නේ නැහැ. ඒ නාම පදේ අයිති වෙන්නේ ගැහණුද පිරිමිද නියුටද කියන එක මත තමයි ඒකේ මේ වචනේ තීරණය වෙන්නේ. ඇය ලොකු පොතක්. ඊළඟට බලමු මෙතන අනෝ ක්‍රසීවේ ජේරවා. මෙතන අනෝ කියලා දාලා තියෙන්නේ මේ ජේරවා කියන වචනේ නියුට වචනයක් නිසා. මේක අනෝ කියලා it කියන අදහසට නෙමෙයි මේ අනෝ කියන එක පාවිච්චි කරන්නේ. මේ ජේරවා කියන වචනේ නියුට නාම පදයක් නිසා. අනෝ ජේරවා. අපට කියන්න බෑ මේක ඕන් කියලා. මොකද මේක
නිව්ට නාම පදයක්. ඒකට අනුකූලව ක්‍රසීවය කියලා ඒක වෙනස් වෙලා දෙන. දැන් ඔයාලට මම කලින් ඇඩ්ජෙක්ටිව්ස් වෙනස් වෙන විදිය කිව්වා. ජේරවා අනෝ ක්‍රසීවය ජේරවා කියලා කියන්නේ it's a beautiful tree. මේ it කියන එක තමයි මේ ජේරවා කියන එක වචනේ අයිති වෙන්නේ මොන සෙට් එකටද කියන එක මත තමයි මේක තීරණය වෙන්නේ. ඊළඟ වචනේ බලමු. අනෝ බල්ෂෝය ස්දානිය. ස්දානිය කියන්නේ නිව්ට නවුන් එකක්. ඒ නිසා මෙතන අනෝ කියලා දාලා තිනවා. මේ it කියන අදහසට නෙමෙයි දාලා තියෙන්නේ. මේ ස්දානිය කියන වචනේ නිව්ට නවුන් එකක් නිසා. අනෝ බල්ෂෝය ස්දානිය. හරි මං හිතනවා ඔයාලට පැහැදිලි කියලා. ඊළඟ වචනේ අනී ක්‍රසීවේ කනීගි. බහුවචන වලින් බලමු. ක්‍රසීවේ කනීගි පොත් ක්‍රසීවිය වුණා. යේ එකතු වුණා. බහුවචන නිසා අනී they are beautiful books. ඉංග්‍රීසි වල වගේමයි ඒක නම් ඒවා ලස්සන පොත්. අනී කියලා එතන පාවිච්චි වෙනවා. මෙතන අනෝ කියලා කියන්න බැරි මේ කනීගි කියන වචනේ බහුවචන නිසා. එහෙම නැත්තම් අපට පුළුවන් හැම එකටම පොදු වචනයක් විදිහට මේ ඒත කියන වචනේ පාවිච්චි කරන්නත්. දැන් ඒත ක්‍රසීවේ කනීගි. they are beautiful ඒවා ලස්සන පොත් කියන අදහස වෙනවා. අපට මේ අනී කියන එක දාන්න දෝ ඒත කියලා දාන්නත් පුළුවන්. මේ ඒත කියන එකේ තියෙනවා this මේක කියන අදහසයි it කියන අදහසයි දෙකම තියෙනවා. ඒ නිසා ඒත කියන වචනේ පොදු වචනයක් විදිහට දැන් මෙතන ඒත බල්ෂොයිස් දානියේ කියලා කිව්වොත් ඒකේ මේක ලොකු බිල්ඩිමක් කියන තේරුමක් තියෙනවා. it's a big building. ඒක ලොකු බිල්ඩිමක් කියන තේරුමත් දෙකම එනවා. හරි මං හිතනවා පැහැදිලි කියලා. ඊළඟට බලමු අනා බල්ෂාය කනීගා. අනා බල්ෂාය කනීගා කියන්නේ නැතුව ඒත බල්ෂාය කනීගා කියලා. ඒත බල්ෂාය කනීගා කිව්වොත් this is a big book නැත්නම් it's a big book කියන it this කියන තේරුම් දෙකම මේ ඒතවල තියෙනවා. ඊළඟට බලමු on balshoi dome. අපිට කියන්න පුළුවන් ඒත balshoi dome. this is a big house කියන අදහසත් වෙනවා. it's a big house කියන අදහසත් ඒක තියෙනවා. මම හිතනවා ඔයාලට දැන් පැහැදිලි කියලා. මම මේ ඒත කියන එක ගැනත් පස්සේ වීඩියෝ එකක් කරන්නම්. දැනට මේ ටික මතක තියාගන්න. මම හිතනවා දැන් ඔයාලට මේ ටික පැහැදිලි කියලා. let's practice. එහෙමනම් අපිට මේ ටික පොඩ්ඩක් ප්‍රැක්ටිස් කරන්න වෙලාව. on balshoi dome. මම හිතනවා දැන් මේ සෙන්ටෙන්ස් එකේ ඔයාලට ප්‍රශ්නයක් නැහැ කියලා. on දැම්මේ මොකද? දොම් කියන වචනේ මාස්කලින් පිරිමි නාම පදයක් නිසා. පිරිමි නාම පදත් එක්ක ඇඩ්ජෙක්ටිව් වෙනස් වෙන්නෙත් නෑ. ඩික්ෂනරි ෆෝම් එකේ තියෙන බල්ෂෝයිම තමයි. ඊළඟට බල්ෂෝය ක්‍රසීවේ ස්දානිය. අනෝ බල්ෂෝය ක්‍රසීවේ ස්දානිය. ඒ කියන්නේ ස්දානිය කියන එක නිව්ට එකක් නිසා අනෝ කියලා පාවිච්චි කරා. ඒක ලොකු ලස්සන ගොඩනැගිල්ලක්. බල්ෂෝය ක්‍රසීවේ ලොකු ලස්සන ගොඩනැගිල්ලක්. මේ එන්ඩින් වෙනස් වෙන්නේ කොහොමද කියලා දැන් මම හිතනවා ඔයාලට පැහැදිලි කියලා. ඊළඟ උදාහරණය බලමු. අනා ක්‍රසීවේ මලාදාය ජේවච්කා. ජේවච්කා කියන වචනේ ෆෙමිනින් ගැහණු. ඒ නිසා ආය මලාදාය යං ක්‍රසීවය ක්‍රසීවයි කියන්න බෑ. ඇය ගැහණු නාම පදයක්. අනා ඇය ලස්සන තරුණ ගැහණු ළමෙක්. ඒත සීනියර් රූච්කා. රූච්කා කියන පෑනට මේක නිල් පාට පෑනක්. මේක නැත්නම් ඒක නිල් පාට පෑනක්. ඒ තේරුම් දෙකම it කියන එකයි this කියන එකයි මේ ඒතවල දෙකේ ඒත කියන වචනේ ඒ තේරුම් දෙකම තියෙනවා. නැත්නම් අපිට කියන්න පුළුවන් මේක ගැහණු නාම පදයක් නිසා අනා සීනියර් රූච්කා. ඇය නිල් පාට පෑනක් කියලා කියන්නත් පුළුවන්. ඒත ක්‍රසීවයි සීනී කස්ටියුම්. කස්ටියුම් කියන්නේ ඇඳුමට මේ වචනේ පිරිමි නාම පදයක්. ඒ නිසා මේ වචන ඔක්කොම පිරිමි ඇඩ්ජෙක්ටිව්ස් විදිහට තමයි පාවිච්චි වෙන්නේ. ඒත ක්‍රසීවයි සීනී දොම් වෙනසක් වෙන්නේ නැහැ. ඊළඟට ඒත හරෝෂී ෆිල්ම්. මේක හොඳ චිත්‍රපටයක්. මේක පිරිමි නාම පදයක් නිසා හරෝෂී කියන ඇඩ්ජෙක්ටිව් එක වෙනස් වෙන්නේ නැහැ. ඒත this නැත්නම් it's කියන එකටත් ගන්න පුළුවන්. අනෝ නොවේ ඉත්සෝ කියන වචනේ නිව්ට. ඒ නිසා ඇඩ්ජෙක්ටිව් එක නොවේ කියලා වෙනස් වෙනවා. ඒක අලුත් බිත්තරයක්. අනෝ නොවේ ඉත්සෝ නැත්නම් මේ ඒත වලින් කියන්නත් පුළුවන්. ඒත නොවේ ඉත්සෝ මේක අලුත් බිත්තරයක්.
අනා දරාගාය මශීනා. මශීන කියන්නේ ෆැමිනින් ගැහණු නාම පදයක්. ඒ නිසා ආය කියන එකතු වුණා දරාගෝයි මිලාදිකයි කියන එකට. දරාගාය මශීනා එක්ස්පෙන්සිව් කාර්. අනා මොකද මශීන කියන වචනේ ගැහණු නාම පදයක්. අනා ඒක මිලාතික කාර් එකක්. මං හිතනවා ඔයාලට පැහැදිලි කියලා. ඒ වගේම තව කොටසක් මට කියන්න අමතකුණා. මේ ඇජෙක්ටිව්ස් වල රෂියන් ඇජෙක්ටිව්ස් වල මේ බල්ෂෝයි මෙතන ස්ට්‍රස් එක තියෙන්නේ. මෙතන බල්ෂෝය ස්ට්‍රස් එක එතනමයි. ඊළඟට ක්‍රසීවයි මේ කිසිම තැනක මේ ස්ට්‍රස් එක ඇජෙක්ටිව් වල ස්ට්‍රස් එක එහෙම මෙහෙට පයින්නේ නැහැ. ඔයාලට මතකයි රෂියන් නාම පදවල උදාහරණයක් විදිහට අක්නෝ කියන ජනේලේ ඒකේ බහුවචන ෆෝම් එක ඕක්නා කියලා ස්ට්‍රස් එක මුලට ගියා. ඒ වගේ රෂියන් ඇජෙක්ටිව්ස් වල කිසිම තැනක ඇජෙක්ටිව් එකේ ස්ට්‍රස් එක මාරු වෙන්නේ නැහැ. කිසිම ගැහණු ෆෝම් එකට පිරිමි ෆෝම් එකට නියුට ෆෝම් බහුවචන ස්වරූපයෙන් කිසිම එකකින් ස්ට්‍රස් එක වෙනස් වෙන්නේ නැහැ රෂියන් ඇජෙක්ටිව්ස් වල. ඒ වගේම එක්සෙප්ෂන්ස් මොකුත් නැහැ මේ ටික විතරයි. ඒ නිසා ඔයාලට මේ ටික පාඩම් කරගත්තා නම් ඔක්කොම පැහැදිලි. වෙන කිසිම දෙයක් පාඩම් කරන්න නැහැ. හරි මම හිතනවා ඔයාලට ඔක්කොම පැහැදිලි කියලා. මේ වීඩියෝස් ගොඩක් දික් වෙන නිසා මම මේ වීඩියෝ එකත් මෙතනින් ඉවර කරනවා. අපි ඊළඟ කොටසෙන් කතා කරමු රෂියන් ලැන්ග්වේජ් එකෙන් අපි කොහොමද පාට වර්ග කියන්නේ කියලා. හරි අපි එහෙමනම් වීඩියෝ එක මෙතනින් ඉවර කරමු. මම හිතනවා ඔයාලා අලුත් දෙයක් මේ ලෙසන් එකනොත් ඉගෙන ගත්තයි කියලා. Thank you for watching this video. I hope you have found something useful in this lesson. Да, вроде бы это все на сегодня. Надеюсь, вам понравился этот выпуск. Спасибо за просмотр. И давайте встретимся на следующем выпуске. Пока. До свидания.